මේ නං ඉතින් උදේවරුවේ අම්මයි තාත්තයි වැඩට ගිහිල්ලා නංගිලා මල්ලිලා ටික ඉස්කෝලේ ගියාට පස්සේ ගෙදර තියෙන විදිහ තමයි. චුට්ටක් නම් ඉතින් ගේ හැඩි වෙලා තමයි තියෙන්නේ. දැන් මම මේ හදන්නේ හැඩි වුණ ගේ අස් කරගන්න. මං අද පොඩි කෑමක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. මං හිතුවා ගේ අස් කරන්න කලින් ඒක හදලා ස්ටීම් වෙන්න තිබ්බොත් හොඳයි කියලා. පොල් කේක් එකක් තමයි මං හදාගන්න යන්නේ. මං ඉතින් ඒකට ඕන දේවල් හරි ගස්සලා ස්ටීම් වෙන්න තියලා ඉවර වෙලා ගේ අස් කරගන්න තමයි දැන් යන්නේ. කාමර කුස්සිය එහෙම එකවරම අස් කරලා සම්පූර්ණ ගෙදරම එකවර අතු ගා ගන්න එක ලේසි නිසා මම මුලින්ම ගේ අස් කරලා ඉවර වෙලා දැන් හදන්නේ ගෙදරම අතු ගන්න. හවසට ගේ අතු ගාලා අස් කරගන්න නිසා උදේට නම් ඉතින් වැඩි කුණු මොකුත් නෑ අතු ගා ගන්න. කලින් වීඩියෝ එකේදී ඔයාලා දකින්න ඇති මිදුල අස් කරනකොට මගේ කකුල බෝතල් කට්ටකට කැපිලා තියෙනවා. අද දවස වෙනකොට නම් ඒ කකුල හොඳටම අමාරුවෙන් තමයි තියෙන්නේ. හිටගෙන ඉන්නවත් බැරුව උණ හැදෙන්න වගේ තිබ්බ නිසා මං හිතුවා අස් කරන වැඩ ටික උදෙන්ම කරලා ඉවර කරගෙන උදෙන්ම නාගත්තොත් හොඳයි කියලා. ඉතින් මම මේ හදන්නේ ගෙදර අස් කරලා මිදුලත් අස් කරගෙන පුළුවන් වුණොත් ස්ලැබ් එකට තියෙන කොළ ටිකත් අතු ගාලා දාගන්න ඕනි කියලා. කොච්චර අසනීපෙන් හිටියත් ඉන්න තැන හැඩි කරගෙන ඉන්න බැරි නිසා මං ඉතින් මේ අමාරුවෙන් කොහොම හරි මේ අස් කරගන්න තමයි හදන්නේ. මං කිව්වනේ ස්ලැබ් එකත් පොඩ්ඩක් අතු ගා ගන්න ඕනි කියලා. ඒකට හේතුව තමයි ඉතින් මේ අපේ ස්ලැබ් එකේ පැෂන් වලක් යවලා තියෙනවා. මේ දවස්වල වැස්සයි හුළඟයි නිසා ඒකේ තියෙන සමහර ගෙඩි එහෙම කුණු වෙලා වැටෙනවා. ඒ වගේම හුළඟට කොළ ඔක්කොම මේ මිදුලට තමයි වැටෙන්නේ. එතකොට ඉතින් කොච්චර අතු ගෑවත් කිසිම ලස්සනක් පේන්නේ නැහැ. පේනවනේ තියෙන කොළ ගොඩ. මේ තමයි ඉතින් මිදුල අස් කරලා ඉවර වෙලා අන්තිමේට මිදුල පේන විදිහ. ඔන්න ඉතින් මං දැන් කකුලත් අමාරුවෙන් කොහොම හරි ඉතින් ස්ලැබ් එකටත් ආවා. ස්ලැබ් එකත් අතු ගා ගන්න. මං කිව්වනේ ඔයාලට මේ පැෂන් වලක් තියෙනවායි කියලා. පැෂන් වල යට බලන්නකෝ තියෙන කොළ ගොඩ. මේවා අතු ගා ගත්තේ නැත්නම් ඉතින් හුළඟට මේවා අපහු මිදුලට යනවා. ඒක නිසා ඉතින් මං දැන් හදන්නේ මේ ටික අතු ගා ගන්න. මෙතන පැෂන් වල ළඟ විතරක් නෙවෙයි මම මුළු ස්ලැබ් එකම අතු ගෑවා. මොකද මේ දවස්වල හුළඟ නිසා ස්ලැබ් එක වටේම තියෙන ගස් වලින් කොළ වැටිලා සම්පූර්ණයෙන්ම කොළ ගොඩක් වෙලා තමයි තිබ්බේ. මම මේ ඉතින් ඔයාලට පෙන්නන්නේ පැෂන් වල තියෙන ගෙඩි. තාම නම් මේවා ඉදිලා නෑ. කොළ පාට බල්බ් වගේ මේ වැල පිරෙන්නම පැෂන් තියෙනවා. මං ගේ ඇතුළයි මිදුලයි ස්ලැබ් එකයි අතු ගාගෙන ඉවර වෙලා මාත් ඉතින් නාගෙන මේ හදන්නේ තුවාලෙට බෙහෙත් ටිකක් දාගන්න. බෙහෙත් ටිකක් දාගෙන ඉවරලා මම පොඩ්ඩක් හාන්සි වෙන්න තමයි හදන්නේ. මේ වෙනකොට නම් ඉතින් උණ හැදෙන්න වගේ තමයි තිබ්බේ. තුවාලෙට බෙහෙතුත් දාගෙන මාත් පැනඩෝල් දෙකක් බීලා දැන් මේ හදන්නේ පොඩ්ඩක් නිදා ගන්න. ඇඟේ තිබ්බ උණ ගතියට පැන්ඩෝල් දෙකක් බීලා නිදාගත්තට මොකද මට හොඳටම උණ හැදිලා තමයි තිබ්බේ. මල්ලි ඇවිල්ලා මගේ ඔළුවට අත තියලා උණ බලද්දි තමයි මාත් ඇහැරුනේ. ඒ වෙද්දි ඉතින් මට හොඳටම උණ හැදිලා තමයි තිබ්බේ.
කාටත් ඉතින් උණ හැදුනාම කන්න පුළුවන් එකම කෑමනේ ඉතින් මේ අද මන් දවල්ට කන්න හැදුවේ නෑ. හදන්න තියෙන හැමදේම අත්තම්මට තමයි දුන්නේ හදන්න. ලොකු මල්ලි ඉතින් මේක ගෙනත් දුන්නා. පොඩි මල්ලි තමයි මේක හදලා දුන්නේ. මං ඉතින් ඒකත් කාලා ටිකක් වෙලා ආපහු හාන්සි වුණා. ඊට පස්සේ නම් උණ ගතිය ටිකක් අඩු වෙලා තමයි තිබ්බේ. මේ වෙනකොට නම් හොඳටම හවස් වෙලා තමයි තිබ්බේ. මං ඉතින් උණ හැඳිලා හොඳටම නිදාගෙන ඉද්දී නංගිලා මල්ලිලා ඉස්කෝලේ ඇරිලා ගෙදරත් ඇවිල්ලා අම්මයි තාත්තයි වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා තමයි හිටියේ. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මාත් එක්ක හිටිය ඔයාලා හැමෝටම ස්තුතියි. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඔයාලට මතක් කරනවා.